දවස් 3ක වීඩියෝ ක්ලිප්ස් එකතු කරලා ගත්තු පුංචිම වලොග් එකක් තමයි මේ. හරිම සතුටින් ලිෆ්ට් එකේ නැගලා මම මේ යන්නේ බුක් ඩොනේෂන් ප්‍රෝග්‍රෑම් එකකට. හැම අවුරුද්දකම බොඩිස් ඇසෝසියේෂන් එකෙන් තමයි මේ ඉවෙන්ට් එක කරන්නේ. සීනියර් අයියලා කළා එයාලගේ තියෙන පොත් අපිට බෙදලා දෙනවා මේ දවසේ. ඉතින් අද ඉවෙන්ට්ස් ගොඩක් තියෙන දවසක්. දැන් අපි මේ යන්න හදන්නේ කල්චර් ෆෙස්ට් කියන ඉවෙන්ට් එකට. ෆැකල්ටි එක ගත්තම ෆැකල්ටි එකේ ඉන්න විවිධ සංස්කෘති නියෝජනය කරන අය. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඒ විතරක් නෙමෙයි භූතාන් අයත් ඉන්නවානේ. ඉතින් මේ එක එක සංස්කෘතියට ආවේනික වුණු ඇඳුම් වර්ග, කෑම වර්ග රස විඳින්න ඇඳුම් වර්ග ඇඳලා බලන්න මේක හොඳ අවස්ථාවක්. 14th floor එකේ එහෙම නැත්නම් roof top එකේ තමයි මේ event එක තියෙන්නේ. අපි කට්ටිය roof top එකට ගියාට එතනින් ඇතුළට යන්න බැරි වුණ නිසා ආපහු පහළට ඇවිල්ලා ආපහු යන්න වුණා. මේ event එකට කලින්මයි රෙජිස්ටර් වෙන්න තිබ්බේ. රෙජිස්ටර් වුණාම එදා තමයි අපිට ටිකට් එක දුන්නේ. දැන් අපි මේ හරිම ආසාවෙන් යන්නේ එක එක සංස්කෘතිය වල ලස්සන තැන් බලන්න. ඉතින් මේ ඉවෙන්ට් එක ඉවර වෙන්නේ සාමාන්‍යයෙන් DJ night එකකින්. එදාත් DJ night එකක් තිබුණා හැබැයි මං හිටියේ නෑ. day 2 දුවගෙන මේ යන්නේ SG එකකට. SG එකක් කියලා කියන්නේ ප්‍රසන්ටේෂන් තියෙන වැඩක් වගේ දෙයක්. ඊට පස්සේ ඒක ඉවර වෙලා අපි කැෆටීරියා එකට ඇවිල්ලා දවල්ට කෑවා. ඊළඟ වැඩේ තියෙනකන් අපි කට්ටිය ටිකක් ලස්සනෙම බලපල හිටියා. මේ අපේ ෆැකල්ටි එක ස්ටඩි ඒරියා එකක ඉඳන් පේන විදිය. දැන් බලන්න එපා එකපාරටම කොළ පාට උනේ කොහොමද කියලා. මං ගෙදර ආවා. හැබැයි ඉතින් මට ආපහු යන්න වුණා. බස් එක එනකන් පාරට වෙලා ඉන්න ගමන් ඉන්නේ. දැන් ඇවිල්ලා ඉන්නේ ලැබ් එකට. අද බයෝකෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් එකක් තමයි අපිට තියෙන්නේ. බයෝකෙමිස්ට්‍රි වලත් කොලෙස්ටරෝල් ගැන ඉගෙන ගන්න තමයි අද ප්‍රැක්ටිකල් එක තිබුණේ. ඉතින් මේක ඉවර වෙලා අපි මෙතනට ඇවිල්ලා ෆොටෝස් ටිකක් එහෙම ගත්තා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමතිද කියලා කමෙන්ට් එකක් දාන්න.